Hi everyone. ඔයාලට කොහොමද? ඔන්න ඉතින් වෙනදා වගේම අදත් මම ඔයාලව බලන්න ආවේ හරිම ආදරෙන්. මම දන්නවා ඔයාලත් මාව බලන්නේ හරිම ආදරෙන් කියලා. ඉතින් මම මේ උදේම හස්බන්ඩ්ට වැඩට අරගෙන යන්න කැම ටික ලෑස්ති කරන ගමනේ ඉන්නේ. අද ඉතින් මම නම් නිවාඩු. හස්බන්ඩ් ලෑස්ති වුණාට පස්සේ මං එයාට කැමත් කවලා මේ යන දිහා තමයි බලාගෙන ඉන්නේ. මේ වෙනකොට නම් වෙලාව උදේ 8ත් පහ වෙලා. ඉතින් මම උදේම නැගිට නිසා චුට්ටක් නිදාගත්තා. දැන් උදේ 10යි. තාම නාගන්නත් වෙලාව හැමම තියෙන නිසා මම උදේට මං ආසම කෑමක් හදාගත්තා. මම නිකන් වීඩියෝ එකක් දැකලා තමයි මෙන්න මේ වගේ කෑමක් කන්න ආස හිතුනේ. ඉතින් ඒක ඒ විදිහටම රසට හදාගත්තා. වීදුරුවකට කූල් වතුර එකකුත් දාගෙන මම දැන් මේ කන ගමනේ ඉන්නේ. ජීවිතේ අපි අනිත් හැමෝම වෙනුවෙන් මහන්සි වෙනවා. ඒත් මම මට ආදරෙයි නම් මම වෙනුවෙනුත් පුංචි වෙලාවක් වෙන් කරගන්න ඕනේ. මේ ජනෙලෙන් පේන ලස්සන පරිසරය දිහා බල මං ආසම කෑම වේලක් රස විඳින එකත් එක්තරා විදිහක ජීවිතේට සතුටක් සහනයක්. දැන් වෙලාව හවස 4යි. හස්බන්ඩ් ආවම එයා එක්ක රසම රස තේ එකක් බොන ගමන් කන්න මට මොනවා හරි හදන්න හිතුණා. හිතුණු ගමන් හදන්න බැලුවට කෑමක් හදන්න පුළුවන් විදිහේ බඩු කිසිම දෙයක් ගෙදර තිබුණේ නැහැ. අඩෙන් ගෙනල්ලා කනවට වඩා මගේ අතින් මෙයාට කෑමක් හදලා දීලා සතුටු කරන්න තියෙන ඕමනාව නිසාම මං ඉතින් මේක හදන්න පටන් ගත්තා. එකපාරටම හිතට ආපු මගේම මෙනු එකකට ඒ කාලේ ගෙඩියකින් මෙන්න මේ මිශ්‍රණය මම හදාගත්තා. මගේ හස්බන්ඩ් වැඩ ඔෆ් වෙලා හවස ගෙදර ආවම තේ එකක් නැත්නම් කොෆි එකක් අනිවාර්යෙන්ම ඕනේ. මට එයාව සතුටින් තියන්න නම් ලොකු දේවල් කරන්න ඕනේ නෑ. මොකද දැන් එයාත් දන්නවා මං වගේම චූටි දේවල් වලින් සතුටු වෙන්න. දැන් ඉතින් මම හරිම ආසාවෙන් ඉක්මනින් හදාගත්ත මේ කෑම එකත් කන ගමන් දෙන්නත් එක්ක තේ බොන්නයි හදන්නේ. බරු ಇದತ್ತರ ಸಾಸ್ බිරිඳක් විදිහට මම ආසම එයාගේ මූණට පුංචි හිනාවක් ගේන්න, එයාගේ හිත නිවන එකම කෙනා වෙන්න. මං හිතනවා ඒ දේ මගේ උපරිමයෙන් මං කරනවා කියලා.
හස්බන්ඩ් කෙනෙක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා කියන්නෙම බිරිඳකගේ ජීවිතෙත් සතුටින් පිරීලා ඉතිරිලා යනවා. දවස අවසානයේ එයාගේ හිනාව විතරයි මට ඕනේ. එයා කොහේ හරි ගිහින් එන ගමන් මට සීනි හදවන්නයි මාව මහත් කරවන්නයි උස්සන් එනේව තමයි ඉතින් මේ. මම විතරක් නෙවෙයි එයාත් වැඩ ඇරලා එන ගමන් මම ගැන හිතලා. දැන් නම් හොඳටම රෑ වෙලා. අපි දෙන්නටම හිතුණා එළියට ගිහින් මොනවා හරි රසමරස කෑමක් කමුයි කියලා. හවස් වෙලා ෆිල්ම් එකක් එහෙම බලලා පහන තියලා එහෙම තමයි අපි දෙන්න මේ ආවේ. හස්බන්ඩ් හිතිලා මට KFC කන්න අරන් දෙන්න. ඔන්න ඉතින් දැන් අපි දෙන්න මේ කන්න තමයි හදන්නේ. හැමදාම එකම විදිහට යන ජීවිතේට එකම පාරට හිතුණු දේ කරලා ඒ ආස දේවල් විඳින එකත් හිතට මොකද්දෝ ලොකු නිදහසක් එකතු කරනවා. ඇත්තටම කැම කනවටත් වඩා මම ආස වුණේ හස්බන්ඩ් එක්ක මේ පරිසරයේ තියෙන නිහඬ බව ඒ ලස්සන විඳින්න. ආදරය කරන කෙනත් එක්ක මේ රෑ බයික් එකේ සීතල හුළඟ වැදීගෙන යන මේ ගමන ඒක ජීවිතේට විඳින්න ඕන ලස්සන අත්දැකීමක්. සතුට හොයා දුවනවා. ඒත් ඇත්තටම ජීවිතේ සතුටයි සැනසුමයි රැඳිලා තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි උනත් හිත පිරෙන අත්දැකීම් ළඟ. ගෙදර යන එකත් නතර කරලා අපි දැන් මේ යන්නේ මට ගන්න තිබුණු චූටි බඩු ටිකක් අරගන්න. මෙන්න මේ වගේ කියුට් අයිටම් පිරিলা තියෙන කඩයක් කියන්නේ නම් ඉතින් වෙන මොකුත් ඕනේ නැහැ. ගන්නවටත් වඩා බල ඉන්නයි මම ගොඩක්ම ආස. මේව අරගෙනත් ලොකු තේරුමක් නැහැනේ. මම මේව පාවිච්චි කරනවා ටිකක් අඩුයි. ඉතින් ගෙදරත් මට අවශ්‍ය දේවල් තියෙන නිසා මම ආසාවෙන් මේව බල හිටියා. මට ගන්න වුමනා වෙලා තිබුණේ මෙතනින් ලස්සන සිරෙප්පු දෙකක්. ඉතින් මේ හස්බන්ඩ්ගේ කෝලා. ඔන්න ඔය දෙක තමයි ඉතින් මම අරගත්තේ. මම මේවා දිහා බලන බැලිලට දුක හිතිලාද කොහෙද? එයාටත් ඔන්න මට මොන හරි අරන් දෙන්න ඕනේ හිතිලා. ඉතින් මං කොණ්ඩ කටුවලට ආසයි කියලා එයා හොඳටම දන්නවා. අලම ඉතින් එයා මට අරන් දෙන්නේ මොකක්ද කියලා. ඔන්න ඔය ටික තමයි එයාට හිත ගිහිල්ලා තියෙන්නේ. දැන් කියනවා මට කැමති එක තෝරගන්නලු. ඉතින් මං ආසෙ උනේ මෙන්න මේකට. මට ඒ වගේ කොණ්ඩ කට්ටක් නැති නිසා මං කිව්වා මේක අරගමුයි කියලා. ඉතින් බලන්නකෝ ඒක හරිම කියුට් නේද? දවස් අවසානයේ මගේ ප්‍රාර්ථනාව අපි හැමෝටම මානසික නිදහස සතුට තියෙන ජීවිතයක් ලැබෙන්න ඕනි කියලා. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.